මම ඩොක්ටර් තමාෂා පෙරේරා. කාන්තාවක් අවුරුදු 30 ඉක්මුවාට පස්සේ නිරෝගී සෞඛ්‍යයක් සඳහා කරන්න ඕන පරීක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි full blood count කියන්නේ. ඒකෙන් ඔයාගේ hemoglobin පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම fasting blood sugar, HbA1c වගේ පරීක්ෂණ වලින් ඔයාගේ දියවැඩියාව සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි lipid profile එකක්. ඒකෙන් ඔයාගේ cholesterol level එක, triglyceride level එක මේ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. මේවා directly බලපාන ඔයාගේ හෘද සම්බන්ධ රෝගවලට. ඒ වගේම තමයි thyroid profile එකක්. thyroid profile එකකින් TSH, T4 වගේ දේවල් වලින් අපිට අපගේ සරුභාවය, ඔසප් චක්‍රය, mood එක මේ ඔක්කොම සම්බන්ධයෙන් මේ සංඝටක ඉතා බලපෑමක් කරනවා. ඒ වගේම තමයි pap smear එකකින් cervical cancer එකක් detect කරගන්න පුළුවන් ඉතා ඉක්මනින්. ඒ වගේම තමයි අපිට යටිබඩ වැඩේ scan එකක් කිරීම තුලින් fibroid තියෙනවද, ovarian cyst තියෙනවද, ඒ වගේම ඕගොල්ලෝ හැමෝම දන්න PCOS කියන්නේ polycystic ovarian syndrome එකක් ඔයාලට තියෙනවද, මේ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඉතා වැදගත්ම එකක් තමයි පියවරු පරීක්ෂාව. මේක ඔයාට YouTube එකකින් එහෙම බලලා තමන් විසින්ම තමුන්ට පරීක්ෂා කරලා බලලා ඒකේ ඔයාට අසාමාන්‍ය දෙයක් තියෙනවනම් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම family history එකක් තියෙනවා නම් එහෙම අනිවාර්යයෙන් මේ පිළිබඳව පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ඒ වගේම තමයි vitamin levels ගැනත් අපිට පරීක්ෂා කරලා බලන්න ඕන. මොකද vitamin D level එකක්, vitamin B12 level එකක් වගේ එක කරගන්න එකෙන් ඒ සංඝටක ඉතා වැදගත් වෙනවා ඔයාගේ අස්ථිවල සෞඛ්‍ය සම්පන්නකමට. ඒ වගේම ඔයාගේ ස්නායු සම්බන්ධව මේ සියලු දේ සම්බන්ධව මේ රුධිර පරීක්ෂණ ඒ වගේම ස්කෑන් ඉතා වැදගත් වෙනවා. මේවා අවුරුදු 30 කාලෙදි කරන එකකින් ඔයාට මුලින් රෝගයක් අඳුනාගෙන ඒ සඳහා කරන්න ඕන ප්‍රතිකාර ගැනීම තුළින් ඔයාට නිරෝගී සම්පන්න සෞඛ්‍යය අනාගතයට උරුම කරගන්න පුළුවන්.